හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මුලින්ම ඔයාලට පණිවිඩයක් කියන්නයි යන්නේ. පණිවිඩේ තමයි මගේ channel එකේ නම වෙනස් කරා. හේතුව තමයි ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. IS family කියලා search කරාට YouTube එකෙන් ඒක පෙන්වන්නේ නැහැ. ඉතින් මම නමේ පොඩි වෙනසක් කරා. අලුත් නම තමයි ඉරේෂා with family. ඉතින් ඉරේෂා with family එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකෙන් උළුහාල් ගැන විස්තරයක් ඔයාලට අරන් ආවා. ඒක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මං හිතනවා. අද මම අරන් ආවේ පොල් තෙල් සහ බටර් ගැන. මේ වීඩියෝ එකත් ස්කිප් කරන්න නැතුවම බලන්න. බලලා හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මාව දිරිගන්වන්නත් කියලා මතක් කරනවා. මොකද ඔයාලගේ පොඩි ලයික් එකෙන් තමයි මගේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න රෙකමන්ඩ් කරන්නේ. ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් ඉක්මනටම ගිහින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ඉල්ලනවා. ඒ වගේම බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මං අලුතින් දාන වීඩියෝ ඉක්මනටම ඔයාගේ ෆෝන් එකට ගෙන්න ගන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් කතා කරා ඇති. අපි යමු වීඩියෝ එකට. අපි එක දවසක්වත් තෙල් නැතුව කෑමු යන්නේ නෑ නේද? ඒකට එක තෙල් වර්ගයක් හෝ බටර් එකක් ඕනෙමයි. ඒත් ගොඩක් අය කියනවා පොල් තෙල් කෑවම හදවතට හොඳ නෑ කියලා. බටර් කෑවොත් මහත් වෙනවා කියලා. අද අපි දත්ත එක්කම බලමු පොල් තෙල්ද බටර්ද ශරීරයට හොඳ කියලා. අපි බලන්නේ දෙකේම හොඳ නරක සහ කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියලා. මුලින්ම බලමු මේදය කියන්නේ මොකක්ද කියලා. මේදය කියන්නේ නරක දෙයක් නෙමෙයි. අපේ ශරීරයට මේදය ඕනෙමයි. මේදය ග්‍රෑම් 1කින් කැලරි 9ක් ලැබෙනවා. කාබෝහයිඩ්‍රේට් වලට වඩා දෙගුණයක් ශක්තිය ලැබෙනවා. A, D, E, K වගේ විටමින් දිය වෙන්නේ මේදයේ. මේදය නැතුව කැරට් කෑවත් ඒකේ තියෙන විටමින් A ඇඟට උරා ගන්නේ නැහැ. ශරීරයේ හෝමෝන් ගොඩක් හැදෙන්නේ මේදයෙන්. මොළයේත් 60%ක් වගේ තියෙන මේදය. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේදයේ වර්ගය සහ ප්‍රමාණය ගැන. දැන් අපි බලමු පොල් තෙල් ගැන. පොල් තෙල් හදන්නේ පොල් වලින් කියලා ඔයාලා හැමෝම දන්නවා. ඒවා ලංකාවට, ඉන්දියාවට, පිලිපීනයට ආවේනිකයි. දැන් අපි බලමු පොල් තෙල් වල හොඳ පැති. පොල් තෙල් වල 90%ක්ම තියෙන සංතෘප්ත මේදය. ඒත් ඒකෙන් 50%ක් විතර ලෝරික් අම්ලය. ලෝරික් අම්ලය කියන්නේ මධ්‍යම දාම මේද අම්ලයක්. අක්මාවට ගිහින් ඉක්මනට ශක්තියට හැරෙනවා. තැම්පත් වෙන්නේ අඩුවෙන්. හොඳ පැත්ත තමයි ලෝරික් අම්ලය බැක්ටීරියා වෛරස් මරනවා. ඒ නිසා පුරාණයේ තුවාලවලට පොල් තෙල් ගෑවා. සමහර අධ්‍යයනයන් කියනවා පොල් තෙල් වලින් HDL හෙවත් හොඳ කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා. රත් වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 177යි. ඒ නිසා බදින්න සහ උයන්න ගැලපෙනවා. ඉක්මනට ශක්තියට හැරෙන නිසා බඩ පිරුණු ගතියක් දැනෙනවා. ඒක උදව් වෙනවා කෑම පාලනය කරන්න. ඒකෙන් බර අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම නරක පැත්තකුත් තියෙනවා. දැන් අපි ඒක බලමු. සංතෘප්ත මේදය වැඩියෙන් කෑවොත් LDL ඒ කියන්නේ නරක කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුළුවන්. පිරිසිදු නොකළ වර්ජින් පොල් තෙල් තමයි පාවිච්චියට හොඳම. දැන් කතා කරමු බටර් ගැන. බටර් හදන්නේ කිරි වලින්. හැමෝම ඒක දන්නවනේ. බටහිර රටවල ප්‍රධානතම තෙල් වර්ගයේ විදිහට පාවිච්චි කරනවා. බටර් වල 80%ක් මේදය. 15ක් වතුර. විටමින් A, D, E, K2 තියෙනවා. බියුටිරේට් කියන කෙටි දාම මේද අම්ලයක් තියෙනවා. ඒකෙන් බඩවැල් වල සෞඛ්‍යයට හොඳයි. බටර් වල හොඳ පැති ගැන බලමු. විටමින් A ඇස් සහ සමට හොඳයි.
විටමින් K2 ඇටකටුවල කැල්සියම් රඳවනවා. බියුටිරේට් බඩවැල්වල දැවිල්ල අඩු කරනවා. කෑම රසවත් කරනවා. ඒ නිසා ටිකක් දැම්මත් ඇති. මාගරින් වගේ රසායනිකයක් නෙමෙයි. ස්වභාවිකයි. දැන් බලමු නරක පැති ගැන. සන්තෘප්ත මේදේ 60ක් වගේ තියෙනවා. වැඩියෙන් කෑවොත් හදවතට හොඳ නෑ. ලැක්ටෝස් තියෙන නිසා කිරි ආසාත්මිකතා තියෙන අයට පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න වෙනවා. රත් වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 150යි. ඒ නිසා පිච්චෙනවා. ගැඹුරු තෙලේ බදින්න නම් හොඳ නෑ. කෑම පිසීමට පමණක් සුදුසුයි. දැන් අපි මේ දෙකම සංසන්දනය කරලා බලමු. මුලින්ම මේද වර්ගය. පොල් තෙල් වල 90ක් සන්තෘප්ත මේද සහ මධ්‍ය දාම තියෙනවා. බටර් වල 60ක් සන්තෘප්ත මේද සහ කෙටි දාම තියෙනවා. විටමින් වර්ග. පොල් තෙල් වල විටමින් අඩුයි. බටර් වල A, D, K2 තියෙනවා. උයන්න හොඳද කියන එක බලමු. පොල් තෙල් නම් ඔව්. අධික තාපයට ඔරොත්තු දෙනවා. බටර් නම් නෑ. ඉක්මනට පිච්චෙනවා. හදවතට කොහොමද කියලා බලමු. පොල් තෙල් මනා පරිමිතව හොඳයි. බටර් වැඩියෙන් නරකයි. රසය ගැන බලමු. පොල් තෙල් පොල් සුවඳයි. බටර් ක්‍රීම් සුවඳයි සහ රසයි. දැන් බලමු මිල ගැන. පොල් තෙල් ලාභයි. බටර් ටිකක් ගණන්. දැන් බලමු මිනිස්සු බයයි කියන කාරණය ගැන. 1950 ගණන් වල ඇමරිකාවේ හදවත් රෝග වැඩි වුණා. එතකොට කිව්වා සන්තෘප්ත මේදය හොඳ නෑ කියලා. ඒත් ඒ අධ්‍යයනයේ ප්‍රශ්න තිබුණා. හරියටම තහවුරු වුණේ නෑ ඒ ගැන. 2026 වෙනකොට ඒ කියන්නේ මේ කාලේ පර්යේෂණ වලින් කියන්නේ සම්තෘප්ත මේදේ විතරක් නෙවෙයි සීනි සැකසූ ආහාර තමයි ලොකුම ප්‍රශ්නය කියලා. පොල් තෙල් සහ බටර් දෙකම ස්වාභාවිකයි නම් මනා පරිමිතව ගත්තොත් අවුලක් නැහැ. මනා පරිමිතව කියන්නේ දවසට තේ හැඳි එකක් දෙකක් හොඳටම ඇති. බදින්න සහ කරි හදන්න පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. පාන් වලට ගන්න, බත් හදන්න බටර් පාවිච්චි කරන්න පුළුවන්. මිලදී ගද්දී ගුණාත්මක තත්ත්වය බලන්න. පොල් තෙල් නම් වර්ජින් පොල් තෙල් ගන්න. බටර් නම් ග්‍රාස් ෆෙඩ් බටර් හොඳයි. පොල් තෙලුත් නරක නෑ. ගොඩක් දුප්පත් අයට බටර්ම ගන්න බැහැනේ. ඉතින් යාලට පොල් තෙල් මනා පරිමිතව පාවිච්චි කරා නම් හරි. බටරුත් නරක නෑ. දෙකම ස්වාභාවිකයිනේ. දෙකම මේද. දෙකම ශරීරයට ඕනේ. වැදගත් වෙන්නේ ප්‍රමාණය සහ අපි කන අනිත් දේවල්. පැකට් කෑම, සීනි, බීම අඩු කරලා ගෙදර උයන කෑමට පොල් තෙල් සහ බටර් ටිකක් දැම්මොත් බය වෙන්න දෙයක් නෑ. මගේ අවසාන නිගමනය තමයි කෑම කන්න බය වෙන්න ඕනේ නෑ. ඒවා තේරුම් අරන් කන විදිහ වෙනස් කරන්නයි ඕනේ. ඉතින් ඔයාලා පොල් තෙල් හරි බටර් හරි පාවිච්චි කරද්දී මම මේ ඔයාලට ඉදිරිපත් කරපු කරුණු ගැන දෙපාරක් හිතයි කියලා මම විශ්වාස කරනවා. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එකේ හොඳ නරක කියලා කමෙන්ට් කරන්න. හොඳයි නම් ලයික් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ලබන සතියේත් මේ වගේම වටිනා වීඩියෝ එකක් අරගෙන හම්බ වෙමු. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.